ඔයාලගේ ඔළුවේ හැම වෙලේම කැමති වෙන්නේ මොනව කරන්නද? අපි හැදිලා තින්නේ කොහොම ජීවත් වෙන්නද? කන්න අයියෝ. මුගෙන් ඇහුවොත් මූ කියයි නිදියන්න කියලා. හරි. අපි ළමයි ඔළුව හැදිලා තින්නේ සර්වයිව් වෙන්න. ඒ කියන්නේ සර්වයිව් වෙනවා කියන්නේ ෂේප් වෙන්න. අයින් වෙන්න. බේරෙන්න. ප්‍රශ්නයක් આવොත් පැනලා යන්න. ඒ වෙනයි ඉන්නේ. ප්‍රශ්නේ පා. හරිම ආසයි සමුද්‍රද ජීවත් වෙන්න. හරි තේරුම ජීවිතේ ඔය සාර්ථක වෙන්න ඕන මතක තියාගන්න. විඳවන්න පුරුදු වෙන්න. පැලෙන්න පෙලෙන්න බැනුම් අහන්න ගුටි කන්න ඕනේ නෑ. මේ මං කියන්නේ අර පීඩාවටපත් වෙන්න පුරුදු වෙලා ඉන්න. නැත්තම් සැපවත් එකක් එහෙම හම්බෙන්න හරිම කලාතුරකින්. එහෙනම් අසීමිත පිනක් තියෙනවා. එහෙම දේවල් හම්බෙන්නේ නැහැ ලේසි. මාර කට්ටක් කන්න වෙනවද? සාපේක්ෂව බහුතරයකට. සමහරුන්ට හැමදේම ලස්සනට වෙනවා. පින. ඒව පින. ඒත් ඉතින් මේ මනුස්සය කරපු දේවල්නේ. ඒව දැකලා සතුටු වෙන්න කියන්න එපා. අරුවට නම් මාර අර බලපන් අරු යකෝ උට අන්න බලපන් අර හැමදේම තියෙනවනේ බං අරුවට. යකෝ ඒගොල්ලේ පින. හොල්ලන්න එපා. ඌ කලින් ආත්මික හොඳට දේවල් දීලා හදාගෙන. තොපි ඒ කාලෙත් කලින් ආත්මවල හොයලා තියෙන්නේ. ඔව්. කියලා වගේ අනාගෙන තියෙන්නේ. හරි. ඒ නිසා මේ ඇයි ඒක මෙතනට දැන් සම්බන්ධ වෙන්නේ කොහොමද? මොකද්ද? බඩ ගැන කියන්නේ මොකක්ද දන්නවද? බඩ සතුටු කරාම ඔළුව සතුටු වෙනවා. එතකොට සර්වයිව් වෙන්න බලනවා. හරි. ෂේප් දැන් හරි දැන් ඔක්කොම ලැබිලා තින්නේ. ඔබ දැන් ඉඳපන්. ඒක තමයි කියන්නේ. ඒ බඩ පිරලානේ. ඒ නිසා තමයි කියන්නේ ඔය මේ බඩගිනි තිනකොට වැඩ කරන්න බෑ. බඩගිනි තිනකොට බෑ. ඔළුව සමතුලිත නැහැ. වැඩි කියන්නේ කෑවට පස්සේ වැඩ කරන්නත් බෑ. රයිට්. කනකොට සීමාවට කන්න. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නෙම ටාගට් වලට